හරි. මම හිතුවා ඔබත් සමග රජ්‍ය නිලධාරීන්ගේ අත්විකාරම් ගිණුම පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යාසයකුත් සාකච්ඡා කිරීම අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් තෝරගත්තා 2024 2025 විගණන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩින විභාගය වෙනුවෙන් ආපු විභාග ප්‍රශ්න පත්‍රයේ ගණකාධිකරණ ප්‍රශ්න පත්‍රය තමයි මේ අත්විකාරම් බීගිනුම කියලා කියන ප්‍රශ්නයක් ආවොත් එන්නේ. ඉතින් ඒ ප්‍රශ්න පත්‍රයේ මම දෙවැනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ගන්නවා ඔබ සමග. ඒක ගැන පැහැදිලි කරලා ඒකට අදාළ පිළිතුරු මම ගෲප් එකට දාන්නම්. එතකොට ඒකේ print out එකක් අරගෙන බලන්න බොහොම ලේසි කටයුත්තක්. ඇත්තටම අත්විකාරම් කීගිනුම කියන්නේ අපි ඒක ගැන පොඩි කරුණු කාරණා ටිකක් පැහැදිලි කරන්න බලමු මේ ගානත් එක්ක. අපි දන්නවා අත්තිකාරම් ගිණුම් කිව්වහම අත්තිකාරම් ගිණුම් වර්ග රාශියක් රාජ්‍ය කාර්යාලවල ඒ කාර්යාලවල ස්වභාවයට අනුව පවත්වාගෙන යනවා. සමහර ආයතන නිෂ්පාදන අත්තිකාරම් ගිණුම්, තවත් ආයතනයක වෙළඳ අත්තිකාරම් ගිණුම්, සමහර තවත් ආයතනයක ගබඩා අත්තිකාරම් ගිණුම් වශයෙන් විවිධ අත්තිකාරම් ගිණුම් පවත්වාගෙන යන අවස්ථාවන් අපි දකිනවා. ඉතින් මේ සෑම ආයතනයකම පොදුවේ දක්නට ලැබෙන අත්තිකාරම් ගිණුම් විශේෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අත්තිකාරම් B ගිණුම, ඇඩ්වාන්ස් B account එක. ඒකට කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මේකට ඇඩ්වාන්ස් B account එක කියන්නේ? කොහේ හරි ඇඩ්වාන්ස් A account එකක් කියලා එකක් තියනවලු කියලා. මේ ඇඩ්වාන්ස් A account එකක් කියලා කොහෙවත් නැහැ. ඉතින් ඉස්සරම මේ අත්තිකාරම් රජෙන්දාරින්ගේ අත්තිකාරම් ගිණුම සම්බන්ධයෙන් ගනුදෙනු සටහන් කරලා ඒ රජයේ අත්තිකාරම් ගිණුම යම්කිසි ව්‍යාකූලතාවයකට පත් වෙලා තිනවා. එහි ගනුදෙනු නිවැරදිව සටහන් නොවීම තුළ ස්ථාන මාරු වීම, පිටව යාම, ණය අයවීම, ලබා දෙන ණය සටහන් කිරීම වගේ දෝෂ නිසා කිසියම් අතීත කාලයක පවත්වාගෙන ආපු අත්තිකාරම් ගිණුම රජෙන්දාරින්ගේ අත්තිකාරම් ගිණුම යම්කිසි ආකාරයක ව්‍යාකූලතාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ගිණුම තවදුරටත් ව්‍යාකූලභාවයට පත් වෙන නිසා අලුත් ගනුදෙනු සටහන් කිරීමෙනොත් తాවකාලිකව මේ ගිණුම භාණ්ඩාගාරය විසින් අත්හිටුවලා යම්කිසි දිනක සිට අත්තිකාරම් B ගිණුම කියලා ගිණුමක් හඳුන්වා දීලා අලුත ඇති වෙන සියලු ගනුදෙනු මේ අත්තිකාරම් B ගිණුම හරහා සටහන් කරන්න තමයි භාණ්ඩාගාරය විසින් උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් තමයි මේකට අත්තිකාරම් B ගිණුම කියලා කියන්නේ. ඉතින් ඒක හඳුන්වා දීපු කාල පරිච්ඡේදයක් නම් මට දැනගන්න විදියක් නැහැ. කොහොමුණත් මමත් රාජ්‍ය සේවයට ඇවිල්ලා දැන් අවුරුදු 21ක් විතර වෙනවා. අපි එනකොට තියුනේ අත්තිකාරම් B ගිණුම. අපිට ඉහළ සීනියර්ස් ඔෆිසර්ස් කෙනෙක්ගෙන් ඇහුවත් එයාලා ඉන්න කාලේ තියුනේ අත්තිකාරම් B ගිණුම තමයි. කියන්නේ සෑහෙන කාලයකට කලින් තමයි මේ අත්තිකාරම් B ගිණුම කියන එක පෙෂරේක හඳුන්වා දීලා තියෙන්නේ. මේ අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් ගනුදෙනු සටහන් කිරීමේදී අපි හැම අවුරුද්දක් අවසානයේදීම මේ එක එක අත්තිකාරම් රජෙන්දාරින්ගේ අත්තිකාරම් ගිණුමට අදාළව අපි කේවල ශේෂ ලයිස්තුවක් පිළියෙල කරනවා. කේවල ශේෂ ලයිස්තුවක් කියන්නේ උදාහරණයක් විදිහට වාගේ ආයතනයේ නිලධාරීන් 100 දෙනෙක් ඉන්නවා නම් ඒ 100 දෙනාගේ කිසියම් අවුරුද්දක දෙසැම්බර් 31 වෙනිදා වන විට නොපිය වෙච්ච මුළු ණය ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට තනි පුද්ගලයා වශයෙන් අපිට කේවල ශේෂ ලයිස්තුවක් හදා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ABCD කියලා ගත්තොත් A ගෙන් 12.31 වෙනකොට රජයට කොච්චර මුදලක් අය වෙන්න තියෙන්නේ? B ගෙන් කොච්චරද? C ගෙන් කොච්චරද? D ගෙන් කොච්චරද? යනාදී විදිහට කේවල ශේෂ ලයිස්තුවක් අපි සෑම ආයතනයක් විසින්ම පිළියෙල කරනවා. ඉතින් මේ කේවල ශේෂ ලයිස්තුව පිළියෙල කිරීම සඳහා අපි අවශ්‍ය තොරතුරු ලබා ගන්න CC10 එකේ. සමාජික ණය ලේඛනය කියලා ණය ලේඛන පොතක් තියෙනවා, ලේඛනයක් තියෙනවා CC10 කියලා.
ඒ CC10 එකේ අපි හැම පුද්ගලයෙකුටම දෙන සෑම වර්ගයේ ණයක්ම සටහන් කරනවා. ඒ වගේම මේ ණය වෙනුවෙන් අය කරන ණය වාරික සහ පොලි සටහන් කරලා ඒවා තුලනය කළා අපිට අවුරුද්දක් අවසානයේදී මේ එක එක පුද්ගලයාගෙන් රජයට අය වෙන්න තියෙන ණය මුදල් ප්‍රමාණය, හිග ණය මුදල කොච්චරක්ද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට කියනවා කේවල ශේෂ ලයිස්තුව. ඒතකොට මේ සිය දෙනාගේම එකතුව කියන්නේ රජය විසින් ණය ලබා දීලා ඒ නිලධාරීන්ගෙන් අවුරුද්දාන්තිමේදී අය වෙන්න තියෙන මුදල. ඒ වගේම අපේ අත්තිකාරම් දීගිණුම සම්බන්ධයෙන් පාලන ගිණුමකුත් පවත්වාගෙන යනවා ආයතනයක. ඇඩ්වාන්ස් BA කන්ට්‍රෝල් account එකකුත් පවත්වාගෙන ඉන්නවා. කන්ට්‍රෝල් account එකක් කියන්නේ ඔබ දන්නවා ගණකාධිකරණයේ දන්න අය විදිහට අපි ණයගැති පාලන ගිණුම, ණය හිමි පාලන ගිණුම වගේ දේවල් අහලා තියෙනවා. ණයගැති ලෙජරය වෙනම තියෙනවා. ඒක හරියට අර කේවල ශේෂලයිස්තුව වගේ. ඊට අමතරව ණයගැති පාලන ගිණුමක් තියෙනවා. අපි පාලන ගිණුමේ ශේෂය අර කේවල ශේෂ ලයිස්තුවේ ශේෂයත් එක්ක එකඟ කරනෝනේ ගණකාධිකරණයේ ණයගැතියෝ ණයහිමියෝ ගිණුම් කරන්නේදී අන්න ඒ වගේ තමයි මේ අත්තිකාරම් වී ගිණුමේත් අර කේවල ශේෂ ලයිස්තුව අපි සමාන කරන්න ඕන පාලන ගිණුමේ ශේෂයත් එක්ක. ඒ නිසා අත්තිකාරම් ගිණුම් කටයුතු නිවැරදිව ගිණුම් කරණයට ලක් වෙනවද කියලා පවත්වාගෙන යාම සඳහා මේ පාලන ගිණුමක් පවත්වාගෙන යනවා. පාලන ගිණුම. ඒ වගේම තමයි අත්තිකාරම් ගිණුම් කටයුතු රජින්දාරන්ගේ අත්තිකාරම් බී ගිණුම දිහා බැලුවොත් අපිට විශේෂයෙන්ම ආපදා ණය රජිනදාරින්ගේ අත්තිකාරම් බී ගිණුමට ලබා දෙනවා. ඒ ආපදා ණය සාමාන්‍යයෙන් අපි අය කිරීම සඳහා 4.2 පොලියක් අය කරනවා. අපි බේසික් සැලරි එකෙන් 10%ක් තමයි ආපදා ණය වාරිකයේ විදිහට තීරණය කරන්නේ. ඉස්සර නම් අර දැන් නම් ආපදා ණය මුදල් රුපියල් ලක්ෂ 4ක් දක්වා වැඩි කරලා දිනවා. ඉස්සර ආපදා ණය මුදල දුන්නේ පඩි 10ක වැටුපනේ 10 මාසේ ණය කියලානේ අපි කියන්නේ. ඒකට 10 මාසේ ණය වුණාම බේසික් සැලරි එකෙන් 10%ක් කැපුවත් එකයි වාරික 100කින් කැපුවත් එකයි දෙකම එක. ඉස්සර අපි රසාවට ආපු මුල් කාලේ අපි මතක තියාගත්තේ ආපදා ණය වාරිකය කියන්නේ බේසික් සැලරි එකෙන් 100න් පංගුවයි. එහෙම නැත්නම් බේසික් සැලරි එකෙන් 10%යි. ওই දෙකම එක. නමුත් යම්කිසි දවසකදී පහුගිය කාලේ කියන්නේ 2006 අවුරුද්ද විතර ඉඳන් ආපදා ණය මුදල 2,50,000කට සීමා. ඒකට තමන්ගේ බේසික් සැලරි එක 10 ගුණයක් වගේ ආපදා ණය ලබා ගන්න බැරි වුණා. උපරිම ණය මුදල ගන්න පුළුවන් උනේ 2,50,000. ඒ නිසා එතෙන්දී ඔය වාරික 100යි 10%යි කියන එක සමාන වුණේ නැහැ. අපි එතෙන්දී අය කරේ බේසික් සැලරි එකෙන් 10%. දැන් ලක්ෂ 4 කියන එක දැන් වර්තමානයේ තියෙන්නේ දැනුත් අපි 10%ක් තමයි අය කරන්නේ. ඊට වාරික 100 කියන එක අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ අභ්‍යාසයේ වාට කතා කරගෙන යනකොට ඒ වාරික 100 ගැන කතාවක් තියෙනවා. ඒක හැබැයි දැන් අදාළ වෙන්නේ නැහැ ඒක. හරිද? right. එතකොට අත්තිකාරම් වීගිනුම යටතේ අපිට ලබා ගන්න පුළුවන් ණය වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැන් කියපු ආපදා ණය. ඒ වගේම උත්සවාත්තිකාරම් රුපියල් 10,000ක් ලබා දෙනවා. උත්සවාත්තිකාරම් පහුගිය අවුරුද්දේ නම් 15,000ක් ලබා දුන්නේ. නැත්නම් සාමාන්‍ය රුපියල් 10,000ක් ලබා දෙනවා. ඊට පස්සේ විශේෂාත්තිකාරම් රුපියල් 4,000ක් ලබා දෙනවා. වගේ අත්තිකාරම් තමයි ලබා දෙන්නේ. තව ඉතින් විශේෂ බයිසිකල් ණය වගේ දේවලුත් දෙනවා. වගේ දේවල් ටිකක් දෙනවා. ඉතින් ඕවල තමයි අර හිග ණය මුදල තියෙන්නේ. බොහෝ වෙලාවට උත්සවාත්තිකාරම් අවුරුදු තුලදීම අය කරගන්නවා. බොහෝ අයට උත්සවාත්තිකාරම් ලබා දෙන්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ දීපුවාම මේ මාසේ දැන් වාරික 8කින් කපලා ඒක අවසානයටපත් වෙනවා. ඊට පස්සේ විශේෂ අත්තිකාරම් රුපියල් 4,000 ජනවාරි මාසේ දෙන්නේ.
ඒකත් වාරික 10කින් කපලා ඒ අවුරුද්දෙම අවසානයටපත් වෙනවා. එතකොට කිසියම් පුද්ගලයේ ලබාගත්තු ආපදා ණය ශේෂයන් තමයි නොපියවිච්ච ණය විදියට අවුරුද්ද අවසානයේ තියෙන්නේ. අර අප්‍රේල් මාසේ උත්සවත්තිකාරණොත් ජනවාරි මාසේ විශේෂත්තිකාරණොත් ගත්තා. ඉතින් සමහරලාට විශේෂත්තිකාරම් ඔක්කොටම අපි ජනවාරි මාසේ දුන්නට සමහර උත්සවත්තිකාරම් ගොඩක් අය සමහරලාට අවුරුද්දට ගත්තට සමහර කෙනෙක් ගන්න පුළුවන්. එයා වෙසක් එකට ගන්න පුළුවන්, පොසොන් එකට ගන්න පුළුවන්, ඕනනම් එයාගේ නත්තල් උත්සවයට ගන්න පුළුවන්, අජ්ජි උත්සවයට ගන්න පුළුවන්, ඒ ඕන දෙයකට ගන්න පුළුවන්. ඒ වුණොත් එයාගේ ණය වාරික 12:31 වෙනකොට කැපිලා අවසන් වෙන්න එවැනි පුද්ගලයෙක්ගේ උත්සවත්තිකාරණොත් හිගශේෂයක් අවුරුද්ද අවසානයේ තියෙන්න පුළුවන්. ඉතින් 100ට වැඩි පිරිසක් අප්‍රේල් මාසයේ මේක ගන්න නිසා දෙසැම්බර් මාසය වෙනකොට ඔක වාරික 8කින් කැපිලා අවසානයටපත් වෙනවා. ඔන්න ඔය වගේ ණය වර්ග කීපයක් තමයි තියෙන්නේ. ඒ වගේම අත්තිකාරම් ගිණුම් ගැන කතා කරද්දී අත්තිකාරම් ගිණුම් වල සීමා කීපයක් තියෙනවා අපට අවබෝධ කරගන්න. රජිනදාරින්ගේ අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් සීමාවන් 3ක් තියෙනවා. එක සීමාවක් තමයි උපරිම වියදම් සීමාව. උපරිම වියදම් සීමාව කියන්නේ කිසියම් වර්ෂයක් තුළදී අපට අත්තිකාරම් බීගිණුම යටතේ ලබා දිය හැකි මුළු ණය ප්‍රමාණය එකතුවට කියනවා උපරිම වියදම් සීමාව. නැත්නම් හරියට ඒකට අපි කියන්න පුළුවන් අපට අත්තිකාරම් බීගිණුම යටතේ ණය ලබා දීම සඳහා අපට ලබා දීපු ඇලොකේෂන් එක තමයි උපරිම වියදම් සීමාව කියන්නේ. ඒතකොට ඇලොකේෂන් ඉක්මවා වියදම් කරන්න බෑනේ. ඒ නිසා උපරිම වියදම් සීමාව කියන්නේ අපිට වෙන් කරලා දීපු ප්‍රතිපාදන මුදල දක්වා විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒකට කියනවා උපරිම වියදම් සීමාව. ඒක රජ්‍යාත්තිකාරම් බීගිණුමේ තියෙන එක සීමාවක්. ඊට පස්සේ තවත් සීමාවක් තියෙනවා අවම ලැබීම් සීමාව. අවම ලැබීම් සීමාව. අපි දන්නවා අත්තිකාරම් ගිණුම යටතේ ලබා දීපු ණය සඳහා අපි වාරික අය කරනවා. වාරික අය කරනවා. ඒකට වාරික අය කරනකොට ඒ අය වෙන මුළු වාරික ප්‍රමාණය අවුරුද්දක් තුල සියලු නිලධාරීන්ගෙන් අය කිරීම කරනු ලැබෙන මුළු ණය වාරික ප්‍රමාණයට කියනවා අවම ලැබීම් සීමාව. අවම ලැබීම් සීමාව. හරිද? රජිනදාරින්ගේ අත්තිකාරම් ගිණුම යටතේ තියෙන ඊළඟ සීමාව තමයි උපරිම හර සීමාව. උපරිම හර සීමාව. උපරිම හර සීමාව කියලා කියන්නේ යම්කිසි වර්ෂයක් අවසානයේදී අර නොපිය වෙච්ච මුළු ණය ශේෂයේ එකතුවට කියනවා අපි උපරිම හර සීමාව. නැත්නම් රජයට අවුරුද්ද අවසානයේදී ඒ නිලධාරීන්ගෙන් අය වෙන්න තියෙන මුළු මුදල නැත්නම් ණයගැති ශේෂය රජයේ පැත්තෙන් බලුවාම රජයේ ණය දීලා තවදුරටත් රජයට අය වෙන්න තියෙන මුදලට කියනවා අපි උපරිම හර සීමාව. හරිද? උපරිම හර සීමාව. ඔන්න ඔය සීමා තුන තමයි රජනිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමක් සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට ඔය සීමාවන් වලට යටත්ව තමයි අත්තිකාරම් ගිණුම් කටයුතු මෙහෙවිය යුත්තේ. උපරිම වියදම් සීමාවට උඩට යන්න බෑ. උපරිම වියදම් සීමාවට වඩා යටින් ඉන්නවා. අවම ලැබීම් සීමාව. අවම ලැබීම් සීමාවට වඩා අපි ඉහළින් ඉන්නවා. අඩුතරමින් ලැබිය යුතු ප්‍රමාණයනේ අවම ලැබීම් සීමාව. ඊට වඩා හැම වෙලාවෙම ඉහළින් ඉන්නවා. ඊට පස්සේ තියෙනවා උපරිම හර සීමාව. එතකොට උපරිම හර සීමාවට වඩා අපි පහළින් ඉන්නේ. උපරිම හර සීමාව යම් කිසි ඉලක්කමක් තියෙනවා නම් ඊට වඩා පහළින් තමයි ඉන්නේ. අන්න ඒ විදිහට තමයි අපිට අත්තිකාරම් ගිණුම කන්ට්‍රෝල් කරගන්නේ. යම් කිසි ආකාරයකින් මේ සීමාවන් ඉක්මවා යනවා නම් අපිට කල්ැතිව මේ සීමාවන් සංශෝධනය කිරීම කරගන්නවා භාණ්ඩාගාරය වෙතින් සීමා සංශෝධනයක් කරලා මේ සීමා සංශෝධනය කරගත්තේ නැති වුණොත් ඒක අනිවාර්යයෙන්ම විගණන විමසීමකට ලක් වෙනවා. ඒ නිසා අත්තිකාරම් ගිණුම් කටයුතු මෙහෙයවන නිලධාරීන් වසර අවසානයේට ලං වෙනකොට ඔවුන් ඇස්තමේන්තු වල තමයි මේ සීමාවන් දක්වන්නේ. ඔවුන් වාර්ෂික ඇස්තමේන්තු පිළ කිරීමේ තමයි
අපේ උපරිම වියදම් සීමාව, අවම ලැබීම් සීමාව, උපරිම අර සීමාව කියන මේ සීමාවන් පනවල තමයි ඇස්තමේන්තු සකස් කරන්නේ. ඉතින් ඇස්තමේන්තුවට සත්‍ය වශයෙන් අවුරුද්ද අවසාන වෙනකොට ළඟා වෙන්න බැරි වුණොත් භාණ්ඩාගාරයේ විසින් සීමා සංශෝධනයන් සඳහා ආයතන කළ ඒ සීමාවන් සංශෝධනය කර ගැනීමට කටයුතු කරන්න ඕන. හරි ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේකේ තියරි පාර්ට් එකට තියෙන්නේ. හැම විශේෂයෙන්ම සිගාස් වැඩසටහන තුළ අත්තිකාරම් දීගිනුමේ ගනුදෙනු සටහන් කිරීමේදී අපි අත්තිකාරම් දීගිනුම ගනුදෙනු සටහන් කරන්න ගිනුම් දෙවර්ගයක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි මුදලින් සටහන් වෙන මුදලින් පමණක් නෙමෙයි සමහරලාට විශ්‍රාමික නිලධාරීන්ගෙන් අය වෙන ඔය වගේ නිකන් සරල වශයෙන් වාට මතක තියාගත්තොත් මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා වෙනම අත්තිකාරම් කිරීමකුත් හරස්සටහන් වලින් ගනුදෙනු සටහන් කිරීම සඳහා වෙනම අත්තිකාරම් ගිණුමකුත් වශයෙන් අත්තිකාරම් ගිණුම් දෙකක් සිදාස් වැඩසටහන තුළ පවත්වාගෙන යනවා. ඉතින් අපි 11 ගිණුම කියන්නේ මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා තියෙන අත්තිකාරම් ගිණුම. 12 account එක කියන්නේ හරස්සටහන් වලින් ගනුදෙනු සටහන් කිරීම සඳහා වන අත්තිකාරම් ගිණුම්. ඔයගේ අත්තිකාරම් ගිණුම් දෙකක් අපි සිදාස් වැඩසටහන තුළ පවත්වාගෙන යනවා. හරි අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ මේ අභ්‍යාසය කොහොමද විසඳගන්නේ කියලා. මම මේකේ පිළිතුර ඔයාලට දෙන්නම්. මම මේක සාකච්ඡා කරපුවාම ඔයාලට පිළිතුර බලාගත්තාම මේකේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි. ප්‍රශ්නාංක 2 කියනවා ABC දෙපාර්තමේන්තුවේ අංක 219.1 එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. 0.1 නෙමෙයි 0.11 වෙන්න ඕන. අපිට කමක් නැහැ මේක අභ්‍යාසයක් නිසා. ABC දෙපාර්තමේන්තුවේ 21.901 දරන රජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිනුමට අදාළ තොරතුරු පහත දක්වායි. මේකේ තියෙනවා පළවෙනි ඩොට් එකකින් දීලා 2023 දිනට රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිනුමේ සැසඳුම් ප්‍රකාශය අනුව සාරාංශ කරන ලද කේවල ණය ශේෂයන් පහත දැක්වේ. දැන් අපි එක කේවල ණය ශේෂයන් සාරාංශගත කරන මේ අත්තිකාරම් බීගිනුමේ 12.31 එයා කියනවා මෙන්න මෙහෙම ශේෂ හතරක් ගැන කතාවක්. දෙපාර්තමේන්තු සේවකයන්ගෙන් අය වී යුතු ණය ශේෂය දහස් වලින් දීලා තියෙනවා 68000. විශ්‍රාමික නිලධාරීන්ගෙන් අය වී යුතු ණය ශේෂය 501යි. විශ්‍රාමයන් අවස්ථාවේදී ණය ශේෂ තියෙන්න පුළුවන්. අපේ ණය ශේෂ අය කරගන්නේ විශ්‍රාමික පාරිතෝෂිකයෙන්. එහෙම තියෙනවා 501ක්. වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ගෙන් අය වී යුතු ණය ශේෂය 404යි. සේවය අතහැර ගිය නිලධාරීන්ගෙන් අය වී යුතු ණය ශේෂය 86යි. ඔන්න ඔහොම 12.31ක තියෙන අපේ බ්‍රේක් ඩවුන් එක තියෙනවා. මෙන්න මෙච්චර ණය ප්‍රමාණයක් අපිට අය වෙන්න තියෙනවා කියලා. දෙවෙනි ඩොට් එකෙන් කියනවා 2023 12.31 දිනට දෙපාර්තමේන්තු පොත් අනුව ශේෂය හා භාණ්ඩාගාර පණික මුද්‍රණාංග ශේෂය සමාන වීම. ඒ කියන්නේ ගිණුම් වල දෝෂයක් නැහැ. දෙපාර්තමේන්තු පොත් අනුවත් භාණ්ඩාගාරයේ පොත් අනුවත් ඒ ශේෂයන් එකඟයි කියලා කියනවා. දෙකම එකයි. ඊළඟ ඩොට් එකෙන් කියනවා 2024 වර්ෂය තුලදී පහත සඳහන් පරිදි රජ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිනුමෙන් ආපදා ණය පහසුකම් නිලධාරීන්ට ලබා දී තිබේ. ඒකට ආපදා ණය දීලා තිනවා 3.25 මිලියන 10ක්, 6.24 මිලියන 8ක්, 9.24 මිලියන 8ක්, 12.20 මිලියන 9ක් වශයෙන් ආපදා ණය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ දෙනවා 2024 4.5 වෙනි දින දෙපාර්තමේන්තු නිලධාරීන් 60 දෙනෙකු සඳහා උත්සව අත්තිකාරම් මුදල් නිදහස් කරන ලද අතර අදාළ චක්‍රලේඛන ප්‍රකාරව එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලද. එතකොට 60 දෙනෙකුට දීලා තිනවා. කොහොමද දීලා තින්නේ? අප්‍රේල් මාසේ අවුරුදු අත්තිකාරම් දීලා තිනවා. අපි තුමු ඒක කලින් නම් 10000යි දැන් නම් 15000යි. මේක කලින් අවුරුද්දක ගාණක් නිසා අපි 10000 බැගින් ගාණ හදමු.
නිදහස් කරන අදාළ චක්‍ර ලේඛන ප්‍රකාරව මේ මුදල් අය කර ගැනීමට කටයුතු කරලා. එතකොට චක්‍ර ලේඛන ප්‍රකාරව අය කර ගන්නවා කියන්නේ වාරික 8කින් තමයි විශ්වවිද්‍යාලම් අය කරන්නේ. ඊට පස්සේ 2024 පෙබරවාරි මාස ණය සඳහා අය කරන ලද රුපියල් 2000ක පොලී මුදලක් ණය වාරික ලැබීමක් ලෙස සටහන් කර තිබූ අතර එය මාර්තු මාසයේදී නිවැරදි කිරීමට කටයුතු කර තිබිණි. 2024 පෙබරවාරි මාස ණය සඳහා අය කරන ලද රුපියල් 2000ක පොලී මුදල පොලියක් ණය වාරික ලැබීමක් ලෙස සටහන් කර තිබූ අතර එය මාර්තු මාසයේම නිවැරදි කළේ නේ. ඒකට පොලී ලැබීම් කියන්නේ අත්තිකාරම් බීගිනුම යටතේ ලැබීම් නෙමෙයි. ඒක පොලී යන්නේ පොලී ආදායම් ශීර්ෂයකනේ. ණය වාරික ප්‍රමාණය තමයි අත්තිකාරම් ගිණුමේ සටහන් කරන්නේ. ණය ලබා දීම සහ ණය වාරිකයේ ප්‍රමාණය. පොලී අපි සටහන් කරන්නේ රජයේ ණය පොලී ආදායම් ශීර්ෂයටයි බැර කරන්නේ. එතකොට ආදායම් ශීර්ෂයට යන්න ඕන එකක් අත්තිකාරම් බීගිනුමට දාලා තියෙනවා. ඒක මේ මාසෙම නිවැරදි කරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා 2024 6/24 දින ගෙවන ලද ආපදා ණය වලින් රුපියල් ලක්ෂයක ආපදා ණය මුදලක් අග්‍රිමාත්‍තිකාරම් ලෙස ගිණුම්ගත වී තිබුණු අතර එය එම මාසයේ තුලදීම නිවැරදි කිරීමට කටයුතු කර තිබිණි. එතකොට අර 6/24 දුන්නනේ මිලියන 8ක ආපදා ණය. ඒකෙන් රුපියල් ලක්ෂයක් සටහන් කරලා තියෙන්නේ ආපදා ණය ගිණුමේ නෙමෙයි අග්‍රිමාත්‍තිකාරම් කියලා සටහන් කරලා තියෙනවා. හැබැයි ඒක මේ මාසෙම නිවැරදිත් කළා. හරි. 2024 වර්ෂයට අදාළ වාර්ෂික ඇස්තමේන්තු වල 219.1 දරන රජ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිනුමට අදාළ සීමාවන් පහත පරිදි දක්වා තිබිණි. වියදමේ උපරිම සීමාව මිලියන 35.3යි. ගිණුමට බැර කළ යුතු ලැබීම් වල අවම සීමාව මිලියන 12යි. හර්ෂේෂයන්ගේ උපරිම සීමාව මිලියන 100යි. ඊට පස්සේ කියනවා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ආපදා ණය මුදල් මාසික වාරික 100කින් ආපසු අය කර ගැනීමට කටයුතු කරන අතර ස්ථාන මාරුවේ පැමිණෙන නිලධාරීන්ගේ ණයශේෂවල මාසික වාරික මුදල අදාළ ආයතන විසින් දන්නා අය වන මාසික වාරික අගය මත අය කරනු ලබයි. සාමාන්‍යයෙන් 100කින් තමයි අය කරනවා කියලා කියන නමුත් ස්ථාන මාරු වෙලා පැමිණෙන නිලධාරීන්ගේ ණය වාරික අය කරන්නේ ඒ ස්ථාන මාරුවේ පැමිණෙන කාර්යාලයෙන් දැනුම් දෙනවා මෙයාගේ කයිවිතු ණය වාරිකයේ කොච්චරක්ද කියලා. අන්න ඒ මත තමයි ස්ථාන මාරුව පැමිණෙන නිලධාරීන්ගෙන් ණය වාරික අය කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා 2024 1 දිනට දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් අය වී යුතු ණයශේෂයේ වටිනාකම ආයතනය විසින් නිකුත් කළ ලද ආපදා ණය වල තවදුරටත් අය වී යුතු හිග ණයශේෂයන් වන අතර 2024 1 දින දක්වා මාසික වාරික 15ක් අය කරගෙන ඇති බව උපකල්පනය කරා. ඒ කියන්නේ අර 2024 1 දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයට දීපු ණය තිබුණනේ මුදල රුපියල් 68000ක්. ඒතකොට 68000ක් දීපු ණය වලින් උපකල්පනය කරන්නලු අපි වාරික 100කින් අය කරන්නේ ආපදාන. දැනට ඒ ණය වාරික අය කරලා තියෙන්නේ දැනට වාරික 15ක්. ඒතකොට තව වාරික 85ක් හිග හිටි ණය තමයි මේ රුපියල් 68000 නියෝජනය කරා. එතකොට ඉදිරියට ආය වෙන්න තියෙනවා තව වාරික 85ක්. වාරික 15යි කියනවා අය කළා තියෙන්නේ. වැඩතාන්ගුණ ලක් වූ නිලධාරීන්ගෙන් අය වී යුතු ණයශේෂ වලින් රුපියල් 16000ක මුදලක් වර්ෂයේ අවසාන කාර්තුව තුලදී අය කර ගැනීමට හැකි වී ඇත. විශ්‍රාමික නිලධාරීන්ගෙන් අය වී යුතු පැවති ණයශේෂයන් පළමු කාර්තුව තුලදී නිරවුල් කිරීමට කටයුතු කර තිබේ. ඒක තේරුණානේ. ඊළඟ එක තියෙනවා 2024 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරුවේ පැමිණි නිලධාරීන් දෙදෙනෙකුට අදාළ ආපදා ණයශේෂයන් ජනවාරි මාස තුලදීම පවරා ගැනීමට කටයුතු කළ අතර ඒ පිළිබඳ විස්තර පහත පරිදිය. කේ.එම්. නිමල් මහතා හිග ආපදා ණයශේෂය 70000යි. ජනවාරි ස්ථාන මාරු වෙලා පැමිණි අයගේ ජනවාරිම ඒව පවරගෙන තියෙනවා. මාසිකය රුපියල් 900 බැගින් හා ඉතිරි වන ශේෂය අවසන් මාසයේ අය කර ගැනීම. මාසෙකට 900යි ඉතිරි වන ශේෂය අවසන් මාසයේ.
ඊට පස්සේ රසිකා මහත්මිය හිගා අපදානයි ශිෂ්‍ය 80000යි මාසික රුපියල් 1100යි බැගින් හා ඉතිරි ශේෂය අවසාන වාරයේදී. එහෙම තමයි අර දැනුම් දීලා තියෙන්නේ ස්ථාන මාර්ගයේ පැමිණි කාර්යාලය. අපෙන් ඉහත තොරතුරු උපයෝගී කරගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මොන ප්‍රශ්න කීපයක් අපෙන් අහනවා ප්‍රශ්න 5 ලකුණු 30ක ප්‍රශ්නයක්. කොහොමද බලමු අපි මේ ප්‍රශ්න වලට එකින් එකට උත්තර සපයන්නේ. පළවෙනි එක අහනවා 2024යි 1 දිනට ABC දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිනුමේ ශේෂය ගණනය කරන්න. එතකොට අපි දැක්කනේ 2024 12:31ටනේ 2023 12:31ට ආපදා ණය ගිණුමේ ශේෂයන් දීලා තිනු ඒක තමයි 2024 1/1ට ආරම්භක ශේෂයනේ. ගිය අවුරුද්දේ අවසාන ශේෂය මේ අවුරුද්දට ආරම්භක ශේෂය වෙනවා. එතකොට 2024යි 1/1 දිනට රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ ශේෂය වෙන්නේ 2023 12:31ට පැවති ශේෂයන්ගේ එකතුව. ඒතකොට දෙපාර්තමේන්තුගත සේවකයන් 68000ක් ඉන්නවා. විශ්‍රාමික නිලධාරීන්ගෙන් 501ක් තියෙනවා. වැඩ තහනම් වෙච්ච අයගෙන් 404ක් තියෙනවා. සේවය අතහැර ගිය අයගෙන් 86ක් තියෙනවා. ඔක්කොම ටික එකතු කරපුවාම රුපියල් 68991ක් වෙනවා. මෙන්න මේ 2024යි 1/1 දිනට රජ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ ශේෂය ඒක තමයි නම් 2024 ආරම්භක ශේෂය වෙන්නේ. ඒක පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා 2024 වර්ෂයේ මාර්තු 31 ජූනි 30 සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනට ශේෂයන් දැක්වෙන පරිදි ABC දෙපාර්තමේන්තුවේ රජ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිණුම සකස් කරන්න. එතකොට කාර්තුමය වශයෙන් මාර්තු 31 ජූනි 30 සැප්තැම්බර් 30 සහ 31 සැප්තැම්බර් 30 සහ දෙසැම්බර් 31 වෙනිදාට රජ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිණුමේ ශේෂය දැක්වෙන පරිදි මේ ගිණුම සකස් කරන්නලු. ඉතින් අපිට මේ සදා අපි පාවිච්චි කරනවා පාලන ගිණුම. කන්ට්‍රෝල් account එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් account එකක් ගිණුමක් වගේ රූල් කරලා ඕක හතරකට බෙදා ගන්න. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස වශයෙන් කාර්තු හතර. ඒ කාර්තු හතරෙම ශේෂයන් අපෙන් අහනවනේ. නිසා මම උත්තරේ සකස් කරලා දීලා දෙනවා. මම කියන්නේ එතකොට අපිට පාලන ගිණුමක් සකස් කරගත හැකි ටී ගිණුමක් විදිහට ඒක කොටස් හතරකට බෙදා ගන්න. පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව වශයෙන් අපි කොටස් හතරකට බෙදා ගන්නවා. හරිද? එහෙනම් අපි බලමු ඒ එක එක කාර්තුව අවසානයේදී අපිට රජ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිණුමේ ශේෂය කොච්චරද කියලා. ඒකට පළවෙනි කාර්තුව අපි තුලනය කළා. පළවෙනි කාර්තුවේ අවසාන ශේෂය දෙවෙනි කාර්තුවේ මුලට අරන්. දෙවෙනි කාර්තුව තුලනය කළා. දෙවෙනි කාර්තුවේ අවසාන ශේෂය තුන්වෙනි කාර්තුවේ ආරම්භක ශේෂය විදිහට ගෙවි. තුන්වෙනි කාර්තුව තුලනය කළා. තුන්වෙනි කාර්තුවේ ආරම්භක අවසාන ශේෂය හතරවෙනි කාර්තුවේ ආරම්භක ශේෂය විදිහට ගෙවි. ඒ විදිහට මේ සරල ගිණුමකින් අපි මේකට පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්න එතකොට 2024යි 1/1ට ආරම්භක ශේෂය අපි හොයාගත්ත රුපියල් 68991යි. අපි ඒක ඉදිරියට ගෙනාවු ආරම්භක ශේෂය විදියට දාමු. හරිද? ඉදිරියට ගෙන ආරම්භක ශේෂය විදියට දාමු. ඊට පස්සේ අපි ගාන අපහු හිමීට කියව බලමු මොකක්ද ඇති වෙච්ච ගනුදෙනු කියලා. හරිද? එහෙනම් අපි මුලින්ම යනවා අර ආපදා ණය ලෙස ලබා දීපු ණය මුදල් සටහන් කරන්න. මේකේ තුන්වෙනි ඩොට් එක තියෙනවා 2024 වර්ෂය තුලදී පාස් සඳහන් පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බීගිණුම යටතේ ලබා දීපු ණය දීලා තියෙනවා 3.25. ඒතකොට 3.25 කියන පළවෙනි කාර්තුවට අපි ණය ලබා දීම් සටහන් කරනවා. ණය ලබා දීම් දිත්ත සටහන් වෙන්නේ මුදල් පොත බැර අත්තිකාරම් බීගිණුම හර. එහෙමනේ ණය ලබා දෙනකොට නේ. නම් අත්තිකාරම් බීගිණුමට අපි දහස් වලින් තමයි මේක සටහන් කරන්නේ. මෙතන මිලියන 10ක් තියෙන නිසා අපි 10000ක් කියලා සටහන් කරනවා. ඒ වගේම 6.24 කියන්නේ දෙවෙනි කාර්තුව. දෙවෙනි කාර්තුවේ ණය ලබා දීම 8000යි. ඒක දෙවෙනි කාර්තුවට ගිහිල්ලා සටහන් කරනවා.
ඊළඟ කාර්තුවට ගිහිල්ලා අපි සටහන් කරනවා ඒත් 8000යි. ඊළඟ කාර්තුවට ගිහිල්ලා සටහන් කරනවා 9000. හරිද? ඔන්න අපි ලබා දීපු ණය ටික සටහන් කරනවා. ඊට පස්සේ තියෙනවා 2024 4/5 වෙනි දින දෙපාර්තමේන්තු නිලධාරීන් 60 දෙනෙකු සඳහා උත්සවාධිකාරම් මුදල් නිදහස් කරන දාත. එතකොට 60 දෙනෙකුට අපි 10000 ගාණක් කියලා හිතුවා. 10000 ගාණක් කියලා හිතුවා. දහස් වලින් නම් අපිට 600 නේ. 600ක් එනවා උත්සවාධිකාර. එතකොට ඒක දීලා තින්නේ දෙවෙනි කාර්තුවට නම් දෙවෙනි කාර්තුවට උත්සවාධිකාරම් ලබා දීම 600ක් අපි සටහන් කරනවා. ඊට පස්සේ තියෙනවා 2024 පෙබරවාරි ණය සඳහා අය කරන රුපියල් 2000ක පොලී මුදලක් ණය වාරික ලැබීමක් ලෙස සටහන් කර තිබූ අතරේ මාර්තු මාසයේදී නිවැරදි කිරීමට කටයුතු කර තිබේ. ඒකට ගිණුමට ඇත්තටම බලපෑමකුත් නැහැ. පොලී ලැබීමක් මේ අත්තිකාරම් බී ගිණුමට බැර කරනවා. ලැබීමක් නේතොර ලැබීමක් වුණාම ණය අඩු වෙන්න නම් ණය බැර කරන්න ඕනේ 2000. 2000 කියන්නේ දෙකක්. හැබැයි ඒක මේ මාසෙමත් නිවැරදි කළා. එතකොට ඒක තියෙන එක පොඩ්ඩක් මතක තියාගමු. ඒ ගනුදෙනු. හරිද? ඊට පස්සේ ඕනයික නිවැරදි කිරීම අපි ඕන සටහන් කරන්න පුළුවන්. අපි ඒක චුට්ටක් මතක තියාගෙන ඉමු. ඊට පස්සේ තියෙනවා 2024 6/24 දින ගෙවන ලද ආපදා ණය වලින් රුපියල් ලක්ෂයක් ආපදා ණය මුදලක් අග්‍රිමත්තිකාරම් ලෙස ගිණුම්ගත වී තිබුණු අතර එය එම මාසයේ තුනදීම නිවැරදි කරා. අර දෙවෙනි මාසේ 8000ක් අපි දැම්මනේ. 8000ක් දැම්මට ඇත්තටම ගිණුමේ සටහන් වෙලා තියෙන්නේ 100ක් අඩුවෙන් ඒක අග්‍රිමත්තිකාරම් ගිණුමට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඇත්තටම අර මම 8000 කියලා සටහන් කරපු තැන වෙන්න ඕන 7900. 7900. හැබැයි මේ මාසෙ මේක නිවැරදිත් කළා. ඒතකොට මේ මාසෙම නිවැරදි කළා නම් ආපහු අග්‍රිමත්තිකාරම් ගිණුම බැර කළා අත්තිකාරම් ගිණුම අර කළා නැවත 8000ම බවට පරිවර්තනය වෙනවා. අර මම මුලින් 8000 කියලා සටහන් කරාට මම 8000 දැන් 7900 කළා. අර නිවැරදි කිරීමෙන් ගෙන ආපු රුපියල් 100 ආපහු අත්තිකාරම් බී ගිණුමට හර කරනවා. එතකොට සුද්ධ වශයෙන් අත්තිකාරම් බී ගිණුමට 8000ක් හර වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ 2024 වර්ෂය තුලදී වාර්ෂික ඇස්තමේන්තු වලින් අත්තිකාරම් බී ගිණුමට අය වී යුතු අත්තිකාරම් බී ගිණුමේ සීමාවන් ටික දීලා තියෙනවා අපිට එක් පස්සේ ගවුවේ. ඊට පස්සේ තියෙනවා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ආපදා ණය මුදල් වාරික 100කින් ආපසු අය කර ගැනීමට කටයුතු කරන අතර ස්ථාන මාරුවේ පෙමුණු නිලධාරීන්ගේ ණයශේෂ මාසික වාරික මුදල් ආයතනය විසින් දන්නා වන වාර්ෂික විදියට තමයි කපන්නේ. ඊට පස්සේ අර තියෙන්නේ අර ආරම්භයේ තීච්ඡ ණයවල වාරික 15යි අය කරලා තියෙන. තව වාරික 85ක් තියෙනවා කියලා තියෙනවා. ඒකට අපිට ඒකත් අයවීමක් තියෙනවා. ඉතින් අයවීම පොඩි සටහනකින් හදාගන්න උත්සාහ කරමු. ඒකට වැඩතහනම් නිලධාරීන්ගෙන් 16000ක් මුදල් ලැබිලා. විශ්‍රාමධාරීන්ගෙන් මුදල් ලැබිලා. ඔන්න ওই ටිකනේ තියෙන්නේ. හරිද? ওই ටික තියෙන්නේ. ඊට පස්සේ අර තියෙනවා 2000 ස්ථාන මාරුවේ පැමිණි නිලධාරීන් ඉන්නවනේ. ස්ථාන මාරුවේ පැමිණි නිලධාරීන්ගේ ජනවාරි මාසෙම ඒ මාරු සත මේ අත්තිකාරම් බී ගිණුමට එන ණයශේෂ පවරගෙන තිනවා. නිමල් මහතගෙන් 70000ක් එන්න තියෙනවා. එතකොට 70යි පළවෙනි කාර්තුවේ අපි ණය ලැබීමක් ණය පවර ගැනීමක් ඒක අත්තිකාරම් බී ගිණුමට හර කරනවා. ඒ වගේම රසිකගෙන් 80000ක් තියෙනවා. 80ක් අපි අත්තිකාරම් බී ගිණුමට හර කරනවා. මේ දෙක ඔන්න පවර ගන්න. එතකොට ඔන්න අත්තිකාරම් බී ගිණුමේ සෑහෙන දුරට හරි ණය ලබා දීම සහ ස්ථාන මාරුවේ පැමිණි නිලධාරීන්ගේ ණය ශේෂයන් පවරා. ඊට පස්සේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ එක එක කාර්තුවේදී අත්තිකාරම් බී ගිණුම යටතේ අයවෙච්ච වාරික මුදල් ඒ කාර්තුවට අදාළව අපිට නිවැරදිව ගණනය කරගන්න ඕන. ඒ නිසා අපි එකට පොඩි පෙරවැඩක් කරන්න පුළුවන්. කාර්තු 1 2 3 4 යන ආදී වශයෙන් දාලා එක එක කාර්තුවේදී ලැබිච්ච මුදල් ප්‍රමාණය අපි අත්තිකාරම් බී ගිණුමට දැන් බැර කරන්න ඕන. මේක තුලනය කිරීම සඳහා අපි කාර්තු 4ක්
නම් කළා එක එක කාර්තුවේදී ලැබිච්ච මුදල් පිළිබඳව අපි පොඩි පෙරවඩක් කරලා ගණනය කර ගැනීමක් කරන්න බලමු. එතකොට අපි කාර්තු හතර දැම්ම මේ පැත්තට 1 2 3 4 යන ආදී විදිහට දැම්මා. ඊට පස්සේ අපි බලමු අර වැරදි ආකාරයට මුදල් ලැබීමක් තියුණනේ රුපියල් 2000. වැරදි ආකාරයකට මුදල් ණය පොලිය ලැබීමක් B account එකට සටහන් කරලා තියෙනවා. ඒකත් ඉතින් B account එකට ලැබීමක් විදිහටනේ සටහන් කරලා තියෙන්නේ. අපි මුලින්ම දාමු ඒක පළවෙනි කාර්යය වෙච්ච ගනුදෙනුවක් 2000ක් කියන්නේ දෙකක්. වැරදි ආකාරයට දෙකක් පළවෙනි කාර්යය ලැබීමක් විදිහට සටහන් කළ පොලිය ලැබීමක් තමයි. නමුත් ණය වාරික ලැබීමක් විදිහට සටහන් කළා. අපි ඒක පස්සේ ගිණුම නිවැරදි කරනවා. නමුත් අපිට ඒක මුදල් ලැබීමක් විදිහට සටහන් කරලා තියෙන නිසා අපි ඒ 2000 මෙතෙන් සැලකිල්ලට ගමු. දහස් වලින් ගන්න සටහන් කරන නිසා අපි දෙකක් විදිහට පළවෙනි කාර්යයේ මුදල් ලැබීමක් විදිහට ඒක පළවෙනි කාර්යයට ඇතුළත් කරගන්න. ඊට පස්සේ අලුතෙන් ණය ලබා දුන්නනේ. අලුතෙන් ආපදා ණය ලබා දුන්නානේ. අලුතෙන් ආපදා ණය ලබා දුන්නා කාර්තු 4යි. හරිද? ඒතර කාර්තු 4ෙම ආපදා ණය ලබා දුන්නා. එතකොට ණය ලබා දුන්නේ 3.25 ලබා දුන්නා 6.24යි 9.24යි 12.20. එතකොට අපි සාමාන්‍යයෙන් ණය මුදලක් ලබා දුන්නාම ඒ ණය මුදල ලබා දීපු මාසෙම ණය වාරික අය කරන්නේ නැහැ. ඊට පසු මාසයේ සිට තමයි ණය වාරික අය කරන්නේ. මේක තමයි රජින්දාරන්ගේ අත්තිකාරම් ගිණුමේ ගිණුම් තැබීමේ පිළිවෙත සම්ප්‍රදාය. දීපු මාසෙම අය කරන්නේ නැහැ. ඊට පසු මාසයේදී අදාළ පොලියත් එක්ක ඒ පහුගිය මාසේ දින ගානටත් එක්ක අපි පොලිය අය කරනවා. අලුත් මාසේ දැන් තමයි ණය වාරිකය අය කරන්නේ. පොලිය නම් අර පහුගිය මාස දින ටිකටත් එක්කම අය කරනවා. එතකොට මේක තියුණනේ රුපියල් මිලියන 10ක් නැත්නම් රුපියල් 10000ක් දුන්නා තුන්වෙනි මාසේ. එතකොට තුන්වෙනි මාසේ දීපු 10000 අපිට අය වෙන්නේ හතරවෙනි මාසේ ඉඳන්. හතරවෙනි මාසේ කියලා කියන්නේ දෙවෙනි කාර්තුව. එතකොට මේ 3.25 වෙනිදා දීපු ණය සම්බන්ධයෙන් පළවෙනි කාර්තුවේ කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි කාර්තුවට මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට දෙවෙනි කාර්තුවට තමයි ලැබෙන්නේ. එතකොට දෙවෙනි කාර්තුවේ කාර්තුව කියන්නේ මාස 3ක්. මාස 3ක්. එතකොට මාස 3කට අපිට ගණන් බලන්න ඕන. මාස 3ක්. එතකොට අපි දහස් වලින් ගණන් බලන්නේ වාරික 100කින්නේ අය කිරීම කරන්නේ. එතකොට වාරික 100ක් කියන්නේ අපි දහස් වලින් බැලුවොත් 10000යි 100ෙන් බෙදුවොත් එක මාසයකට රුපියල් 100. ඒ වගේ කාර්තුවට මාස 3ක් වෙනවා. එහෙනම් ඊළඟ කාර්තුවේ රුපියල් 300ක් ණය වාරික ලැබීමක් වෙනවා. තේරුණාද? 10000යි තියෙන්නේ දහස් වලින් වාරික 100ෙන් තමයි කපන්නේ. එතකොට එක මාසෙක වාරිකයේ වෙන්නේ 100යි. එතකොට කාර්තුවක් කියන්නේ මාස 3ක්. එතකොට 300 ගානේ දෙවෙනි කාර්තුවේ ලැබෙනවා. තුන්වෙනි කාර්තුවේ 300ක් ලැබෙනවා. හතරවෙනි කාර්තුවේ 300ක් ලැබෙනවා. ඒ 3.25 දීපු ණය සම්බන්ධ. ඊට පස්සේ අපි 6.24 දුන්නනේ මිලියන 8ක් නැත්නම් 8000ක් දුන්නනේ. එතකොට 6.24 දුන්නාම දෙවෙනි කාර්තුව අවසානයේ තමයි මේ ණය දීලා තියෙන්නේ. නමුත් දෙවෙනි කාර්තුවට ණය වෙන්නේ නැහැ. තුන්වෙනි කාර්තුවේ සහ හතරවෙනි කාර්තුවේ තමයි ණය වෙන්නේ. එතකොට ඒකත් වාරික 100කින් බෙදුවොත් 80යි එක මාසයකට 80 3ක් 240යි. ඒක තුන්වෙනි සහ හතරවෙනි කාර්තුවේ ලැබෙනවා. ඊට පස්සේ 9.24 දීපු ඒ 8000ක් තියෙනවා. ඒකෙත් අය වෙන්නේ එතකොට හතරවෙනි කාර්තුවේ. එතකොට පළවෙනි කාර්තුවේ නෑ, දෙවෙනි කාර්තුවේ නෑ, තුන්වෙනි කාර්තුවේ නෑ. හතරවෙනි කාර්තුවේ 240ක් හමු. ඊට පස්සේ 12යි 20 දීපු ණය තියෙනවා 9000ක්. ඒ මුදල් මේ අවුරුද්දේ අය වෙන්නේ නැහැ. ඒක ඊළඟ අවුරුද්දේ තමයි අය වෙන්නේ. නිසා හතරවෙනි කාර්තුවේ දීපු ආපදානයක් සම්බන්ධයෙන් කිසිදු මුදලක් අය වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තියෙනවා අර මොනවාද අපිට දීපු උත්සවත්තිකාරම් තියෙනවනේ. උත්සවත්තිකාරම්. ඒකට උත්සවත්තිකාරම් කොච්චර අපි ලබා දුන්නද? උත්සවත්තිකාරම් ලබා දුන්නා 600ක්. 600ක් ලබා දුන්නා.
උත්සවාත්තිකාරම් අපි ලබා දුන්නා. උත්සවාත්තිකාරම්කට වැඩි අපි ඊට පස්සේ අපිට තියෙනවා මේ අපි මුල් කොටසෙන් ගණනය කරේ අලුතෙන්ම ලබා දීපු ණය වලින් මේ අවුරුද්දේ ලබා දීපු ආපදා ණය වලින් 6 වෙනි ටිකනේ. ඊට පස්සේ දැන් අවුරුද්ද මුලක් තිබුණානේ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දීපු ණය ශේෂයක් රුපියල් 68000. ඒකේ කතාවක් කිව්වනේ. ඒ 68000 වාරික අය කළ තිබුණේ වාරික 15යි. තව වාරික 85ක් තියෙනවා. හරි. වාරික 85ක් තියෙනවා. එතකොට එහෙනම් අපිට 68000 85න් බෙදුවොත් අපිට එනවා එක මාසෙක වාරිකයක්. තව වාරික 85ක් කියන්නේ මාස 85ක් කියන එකනේ. එතකොට 68000 85න් බෙදුවාම එක මාසික වාරිකයක් එනවා. නේ? එතකොට 68000 අපි 68000 බෙදීම 85 කියන්නේ 800ක් එනවා එක මාසෙකට. දැන් කාර්තු වශයෙන් යන්නේ. එතකොට කාර්තුවකට ඒ වගේ 3 ගුණයක්. එතකොට 2400ක් අර ආරම්භයේ දෙපාර්තමේන්තු ණය විදියට ලබා දීපු ඒ ණය සම්බන්ධයෙන් මුදල් අය වෙනවා මාසෙකට 800 ගානේ අපි කාර්තුවකට හදාගෙන යන්නේ. එතකොට 2400 වාරික කාර්තුව වලට අදාළ මුදල් අපිට ලැබෙනවා. හරිද? ඊට පස්සේ කිව්වා අර වැඩතහනම් වෙච්ච නිලධාරීන්ගෙන් මුදල් ලැබීමක් කියන්නේ. වැඩතහනම් මට ලක් වෙච්ච නිලධාරීන්ගෙන් මුදල් ලැබුණා 16000ක්. ඒ කියන්නේ 16ක් හතරවෙනි කාර්තුව. ඒකට අපිට ඒකත් සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ විශ්‍රාමගිය නිලධාරීන්ගේ සියලු මුදල් නිරවුල් වෙලා තියෙනවා. විශ්‍රාමගිය නිලධාරීන්ගේ තිබුණ 501ක් ඒක නිරවුල් කිරීමට කටයුතු වුණා පළමු කාර්තුවේම. එතකොට පළමු කාර්තුවේ ලැබීමක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් 501. ඊට පස්සේ තියෙනවා ස්ථාන මාරුවේ පැමිණි නිලධාරීන් දෙන්නෙක් හිටියා නිමල් සහ රසිකා කියලා. ඒ දෙන්නගෙත් දැන් ජනවාරි මාසෙම අපි ණය පවර ගත්තා. ජනවාරි මාසෙ ඉඳන්ම අපි යාළගේ ණය වාරික අය කරනවා. එතකොට මාසිකව නිමාගෙන් තිබුණ 900ක්. කොට 900 ඒවා 3ක් 2700යි. දහස් වලින් බැලුවොත් 2.7ක් කාර්තුවකට නිමල්ගෙන් ලැබෙනවා. ඒ වගේ කාර්තු හතරක් ලැබෙනවා. ඒ වගේම රසිකගෙන් 1100යි මාසික වාරිකය. ඒතකොට 1100 3ක් 3300යි. දහස් කරපුවාම 3.3යි. එතකොට හැම කාර්තුවටම 3.3 වශයෙන් කාර්තු හතරට මුදල් ලැබෙනවා. ඔන්න අපිට දැන් පුළුවන් මේ පෙර වැඩෙන් මේ වර්ෂය තුල අට්ටිකාරම් බීගිනුම යටතේ ලැබිච්ච මුළු මුදල් ලැබීම් මේකේ සටහන් එකතු කරලා ලබා ගන්න. අර වැරදි ආකාරයට තිබුණා දෙකක් පළවෙනි කාර්තුවේ ලැබිලා ඊට පස්සේ අලුත් ණය වලට වාරික ලැබුණා. කලින් අවුරුද්දේ දීපු ණයවල වාරික ලැබීම් තිබුණා. ඊට පස්සේ අර වැඩතහනම් කරපු එක්කිනාගේ ලැබුණා. විශ්‍රාම ගියපු නිලධාරීන්ගෙන් ලැබුණා. ඒ වගේම ස්ථාන මාර්ගයෙන් පැමිණි නිලධාරීන් දෙන්නෙකුගෙන් මුදල් ලැබුණා. එතකොට අපිට පුළුවන් පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව එකතු කරලා බලන්න. එතකොට එකතු කරපුවාම පළවෙනි කාර්තුවේ 2909ක් ලැබිලා තිනවා. දෙවෙනි කාර්තුවේ 2706ක්. තුන්වෙනි කාර්තුවේ 2946ක්. හතරවෙනි කාර්තුවේ 3202ක්. එකතු විදිහට 11763ක් මුදල් ලැබීමක් ලැබිලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා අර පාලන ගිණුමේ ගිහිල්ලා සටහන් කරමු ණය ලැබීම් සිට. එතකොට පළවෙනි කාර්තුවේ ණය ලැබීම් විදිහට මම ගිහිල්ලා සටහන් කරන අත්තිකාරම් බී ගිණුමේ 2909. දෙවෙනි කාර්තුවට ගිහිල්ලා 2706ක් සටහන් කරනවා. තුන්වෙනි කාර්තුවට ගිහිල්ලා 2946ක් සටහන් කරනවා. හතරවෙනි කාර්තුවට ගිහිල්ලා 3202ක්
වාරික ලැබීම් විදිහට සටහන් කරනවා. හරිද? දැන් මේ අර පළවෙනි කාර්තුවේ සටහන් කරපු 2902 ඇතුලේ අර වැරදියට පොලි ලැබීම් දෙකත් එක්කනේ අපි මේ ගණනය කිරීම කරේ. එහෙනම් ඒක නිවැරදි කරමු අපි. ඒ දෙක හරකල. මේ මාසෙම නිවැරදි කරා කිව්වනේ. ඒ නිසා මේ දෙක අපි වැරදි නිවැරදි කිරීම යටතේ මේ පොලි ලැබීම් දෙක අපි අයින් කරන අත්තිකාරම් වීගිනුමින් ඒක නැවත එකතු කරනවා. මොකද අඩු වෙලානේ තියෙන්නේ නේ. ඒක නිවැරදි කරන්න අපි එකතු කරනවා. ඒ වැරදි නිවැරදි කිරීම යටතේ මේ දෙක. ඊට පස්සේ අපිට දැන් ආපදා ණය මුදල් ලැබීමේ අපි ওই පෙර වැඩසටහනෙන් හැදුවේ. තව අපි අප්‍රේල් මාසේ ලබා දීපු උත්සවත්තිකාරම් තියෙනවානේ. උත්සවත්තිකාරම්. උත්සවත්තිකාරම් අයවීම අපි තාම සටහන් කරේ නැහැ. ඒත් උත්සවත්තිකාරම් අපි ඔක්කොම දුන්නනේ 600ක්. උත්සවත්තිකාරම් 600ක් දුන්නේ. ඒ උත්සවත්තිකාරම් දුන්නේ අප්‍රේල් මාසේ. එතකොට උත්සවත්තිකාරම් අය කරන්න අපි වාරික 8ක. ඒ කියන්නේ වාරික 8ක් කියන්නේ මේ මාසේ ඉඳන් දෙසැම්බර් මාස වෙනකොට ඒක ඉවර වෙන්න ඕන උත්සවත්තිකාරම් වාරික 8කින් අය කරන නිසා. ඒ නිසා නම් මේ 600 තුන්වෙනි කාර්තුවේ සහ හතරවෙනි කාර්තුවේදී අය වෙන්න ඕන. හරිද? ඒක කොහොමද බලන්න අය වෙන්නේ? උත්සවත්තිකාරම් අය වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ උත්සවත්තිකාරම් ලබා දුන්නේ ඇවිල්ලා අප්‍රේල් මාසෙනේ. එතකොට මැයි මාසේ ඉඳන් අය වෙනවනේ. එතකොට මැයි ජූනි කියන්නේ දෙවෙනි කාර්තුව. දෙවෙනි කාර්තුවේ මාස 2යි, තුන්වෙනි කාර්තුවයි, හතරවෙනි කාර්තුවයි තමයි ඔන්න මාස 8 වෙන්නේ. හතරවෙනි කාර්තුවේ මාස 3යි, තුන්වෙනි කාර්තුවේ මාස 3යි, මාස 6යි, දෙවෙනි කාර්තුවේ මාස 2යි, මාස 8යි. එතකොට එනවා දෙවෙනි කාර්තුවට මාස දෙකක ණය ලැබීම වෙනවා මැයි මාසයේ ජූනි මාසයේ. මැයි මාසයේ ජූනි මාසයේ එතකොට එතන තියෙනවා කොච්චරක්ද? එතකොට අපි 600 කියන එක 8ෙන් බෙදාගත්තොත් මේ මාසික මුදල නේ 600 කියන එක 8ෙන් බෙදාගත්තොත් අපිට 75ක් වෙනවා මාසෙකට. එතකොට දෙවෙනි කාර්තුවේ මාස 2යි. එතකොට ණය ලැබීම 150යි. 150. ඊට පස්සේ තුන්වෙනි කාර්තුවේ 75ව 3ක් 225යි. හතරවෙනි කාර්තුවේ 225. එතකොට 225ව 2යි 150යි 600 සම්පූර්ණ වෙනවා. හරි. එතකොට අර අග්‍රිමත්තිකාරම් ගැන ගැටලුවකුත් තිබුණානේ. අග්‍රිමත්තිකාරම් ගැන ගැටලුවක් අපි නිවැරදි කරන්නේ. 7900යි 100යි කියලා දෙකට බ්‍රේක් ඩවුන් එක කරන්නේ. ඉතින් ඔන්න ওই ටික තමයි ගනුදෙනු විදියට සටහන් කරන් තියෙන්නේ. දැන් අපිට පළවෙනි කාර්තුව තුනනේ කළා. ඒකේ අවසාන ශේෂය දෙවෙනි කාර්තුවේ ආරම්භයට ගෙන්න පුළුවන්. දෙවෙනි කාර්තුවේ තුලනය කළා. ඒකේ අවසාන ශේෂය තුන්වෙනි කාර්තුවේ ආරම්භයට ගෙන්න පුළුවන්. තුන්වෙනි කාර්තුව ශේෂ කළා. ඒකේ අවසාන ශේෂය හතරවෙනි කාර්තුවේ ආරම්භයට ගෙන්න පුළුවන්. හතරවෙනි කාර්තුව ශේෂ කළා. ඒකේ අවසාන ශේෂය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර මේ පාලන ගිණුමත් එක්ක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා අත්තිපාරම් බී ගිණුමට අදාළ නිවැරදි ලැබීම් ප්‍රමාණය කොච්චරක්ද? නිවැරදි ලැබීම් ප්‍රමාණය. නිවැරදි ලැබීම් ප්‍රමාණය. ඒතකොට නිවැරදි වැරදි විදියට ලැබිච්ච ප්‍රමාණය, පොලී ලැබිච්ච ප්‍රමාණය මේ දෙකක් තිබුණේ. මේ දෙක ඇරෙන්න අනිත් ඔක්කොම නිවැරදි ලැබීම් තමයිනේ. නිවැරදි ලැබීම් මුදලී කියලා නෙමෙයි. ඉතින් ඔක්කොම හරසටහන් වලින් ලැබීනුයි. නෑ ඔක්කොම මුදලින් ලැබී තියෙන්නේ. මුදලින් ඔක්කොම අපි එකතු කරගත්තනේ අර පෙර වැඩේ 11763යි කියලා ඔක්කොම මුදලින් ලැබීන්නේ 11763. ඒකෙන් දෙකක් අඩු වුණා. අර දෙක කියන්නේ පොලි ලැබීමක් වැඩියට සටහන් කරලා තියෙනවා. එතකොට 11763න් දෙකක් අඩු කරපුවාම 11761යි අත්තිකාරම් ගිණුමට අදාළ නිවැරදි ලැබීම් ප්‍රමාණය. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය අහනවා අත්තිපාරම් බී ගිණුමට අදාළ සීමාවන් පිළිපැදීම පිළිබඳ ඔබ සෑහීමට පත්වන්නේද? ඔබගේ පිළිතුර සනාථ කරන්න. හරිද? සෑහීමට පත්වන්නේ. අපි එතකොට සීමාවන් තුනක් දීලා තියෙනවා. උපරිම වියදම් සීමාව, අවම ලැබීම් සීමාව සහ උපරිම හර සීමාව කියලා සීමාවන් තුනක් අපිට පිළිපදින්න වෙනවා.
අපි බලමු මේ සීමාවන් තුල ආයතනේ ඉන්නවද කියලා. ඒතර අපි මුලින්ම බැලුවොත් උපරිම වියදම් සීමාව අපිට තියෙන්නේ රුපියල් කොච්චරක්ද දහස් වලින් බැලුවොත් රුපියල් 35300යි. ඒ දක්වා විතරයි අපිට ණය ලබා දෙන්න පුළුවන් වෙන්නේ 35300. එතකොට අපි බලන්න කොච්චර ණය දීලා තියෙනවද මේ අවුරුද්ද තුල. මේ අවුරුද්ද තුල අවස්ථා හතරකදී ආපදා ණය ලබා දුන්නා. 10000යි 8000යි 8000යි 9000යි ඒ ටිකේ එකතුව 35000. දහස් වලින් බැලුවොත් 35000. ඊට අමතරව උත්සව ණය දුන්නා 600. එතකොට 35600ක් අපි ණය දීලා තියෙනවා. හැබැයි අපේ උපරිම වියදම් සීමාව තියෙන 35300. අපේ සීමාවත් ඉක්මවා ණය දීලා තියෙනවා. එතකොට එන අපිට සීමාවන් සංශෝධනය කරගන්න ඕන නේ. අපි ප්‍රතිපාදන මුදලත් ඉක්මවා ණය දීලා තියෙන බොහොම වැරදි ක්‍රියාවක් කරලා තියෙනවා. ඒ නිසා අපේ සීමාව තියෙන 35300ක් දක්වා ණය දෙන්න. ඒ වුණාට අපි ආපදා ණය සහ උත්සව ණය වශයෙන් 35600ක් දීලා තියෙනවා. 300ක් වැඩිපුර. ඒ නිසා අපි සීමාවන් සංශෝධනය කිරීම කළ යුතු වෙනවා. උපරිම වියදම් සීමාවට වඩා වැඩිපුර අපි ණය දීලා. එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් අපි සීමාවන් සංශෝධනය කරගන්න ඕන. ඊට පස්සේ ඊළඟ සීමාව තමයි ලැබීම් වල අවම සීමාව. ලැබීම් වල අවම සීමාව තියෙන්නේ 12000. හරි. ලැබීම් වල අවම සීමාව තියෙන්නේ 12000. මේ සීමාවන් ගණනය කිරීමේදී මාරුපත්‍ර වලින් කරන සටහන් කිරීම නැත්නම් වැරදි නිවැරදි කිරීම වලින් කරන සටහන් කිරීම අපි අදාළ කරගන්නේ නැහැ. ඒ නිසා ලැබීම් වල වටිනාකම අපි ගණනය කරනකොට අර මුදලින් ලැබිච්ච ටික තමයි ගන්න. එහෙම නැතුව මාරුපත්‍ර හෝ වැරදි නිවැරදි කිරීම හරහා දේවල් ගන්න නැහැ. ඒ නිසා අපිට මතකයි අපිට මුදලින් ලැබිච්ච ඒවා අපි සටහන් කරගෙන තියෙනවා මේ වෙනකොටම අපේ අත්තිකාරම් ගිණුම් පාලන ගිණුමේ ණය වාරික ලැබීම් තියෙනවා 2909ක් වුණාට එතන දෙකක් තියෙනවනේ අර පොලී ලැබීමක් ඒක අදාළ නැහැ. ඒ නිසා පළවෙනි කාර්තුවෙන් 2907යි ගන්න. දෙකක් අඩු කරලා ගන්න. ඊළඟ කාර්තුවේ තියෙනවා 2706යි උත්සව අත්තිකාරම් 150යි. මේ දෙක එකතුව ගත්තාම 2856යි. තුන්වෙනි කාර්තුවේ තියෙනවා 2446යි ණය ආපදා ණය උත්සව ණය 225යි. මේ දෙක එකතුව 3171යි. හතරවෙනි කාර්තුවේ ආපදා ණය ලැබීම 3202යි උත්සව ණය ලැබීම 225යි. ඒ එක එකතුව 3427යි. එතකොට 12361ක් වෙනවා ලැබීම් වල වටිනා. නමුත් ලැබීම් වල සීමාව තියෙන්නේ 12000. එතකොට අවම ලැබීම් සීමාවට වඩා වැඩිපුර අපි අය කරගෙන තියෙන එක හොඳයි නේ. අඩු වුණොත් තමයි ඒක නරක. 12000ක් තමයි අඩුතරමින් අපේ ලැබෙන්න ඕන. අපි 12361ක් ලබාගෙන තියෙන නිසා ඒක සීමා සංශෝධනයකට යාමේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඊට පස්සේ අපිට තුන්වෙනුව තියෙනවා පරශේෂයන්ගේ උපරිම සීමාව තියෙන්නේ මිලියන 100යි. දහස් වලින් බැලුවොත් ලක්ෂයක් තමයි හරශේෂයන්ගේ උපරිම සීමාව තියෙන්නේ. එතකොට හරශේෂයන්ගේ උපරිම සීමාව කියන්නේ අපේ පාලන ගිණුමේ අන්තිම ශේෂය. පාලන ගිණුමේ අන්තිම ශේෂය තියෙනවා 92380ක්. හැබැයි මේවට අර මාරුපත්‍ර වලින් ස්ථාන මාරුවේ ප්‍රමිති නිලධාරීන්ගේ ශේෂයන් අදාළ වෙන්නේ නැහැ. අපි ඒක අඩු කරා. එතකොට ඔය 92380 කියන ශේෂය අපිට ඇවිල්ලා තියෙන්නේ 92380 කියන ශේෂය අපිට ඇවිල්ලා තියෙන අර ස්ථානමාරෝ පැමිණි නිලධාරීන් දෙදෙනාගේ ශේෂයත් එක්ක එතන තියෙනවා දෙදෙනාගේම ශේෂය 80කුයි 70කුයි 150. අපි 150 අඩු කරපුවාම 92230ක් වෙනවා. 92230. එතකොට එන හරශේෂයේ උපරිම ලක්ෂයයි. උපරිම. එහෙනම් උපරිමයට වැඩිය අඩුවෙන් තමයි තියෙන්නේ. ඒක හොඳයි. ඒක නිවැරදි කරන්න සීමා සංශෝධනයකට යන්න ඕනේ නැහැ. උපරිම අර සීමාවට වඩා පහළින් තියෙන්නේ. ඒ නිසා අපිට ඒ සීමාව සංශෝධනය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තියෙනවා අපේ අවසාන කොටස
අවසාන කොටස තියෙනවා 2024 12/31ට අත්තිකාරම් බීගිනුමට අදාළ සාරාංශ කරලද කේවල ණයශේෂයන් ලේඛනයේ පිළියෙල. සාරාංශ කරලද කියන්නේ අවුරුද්ද මුලදී තිබුණේ අර දෙපාර්තමේන්තු සේවකයන් විශ්‍රාම උදාරීන් වැඩතානම් සේවය අතහැර අන්නේ ෆෝමැට් එකටම 2024 12/31ට ශේෂයන් කොච්චරද කියලා අහනවා. ඒකට අපිට පුළුවන් ඒකේ එතකොට 2024 1 දිනට පැවති ශේෂයන් ඊට පස්සේ ණය ලබා දීම ඒ වගේම මාරු පත්‍ර වලින් අපි පවරා ගැනීම ඒ වගේම ආපසු අයවීම ඒ ටික අඩු කරපුවාම අවසාන ශේෂය ගණනය කරන්න පුළුවන්. මම ඒක ගණනය කළාට දීලා තිනවා. එතකොට 2024 1/1ට ආරම්භයේ තිබුණා දෙපාර්තමේන්තු සේවකයන් 68000යි විශ්‍රාම ගින්දාරයන් 501යි වැඩතහනම් නිලධාරීන් 404යි සේවය අතහැර ගිය අය 86යි. කොට අපි ණය ලබා දීම් තියෙනවා ආපදා ණය සහ උත්සව ණය සහ මාරු පත්‍ර වලින් ඔක්කොම 35750. එකතු කරලා බලන්න ආපදා ණය ටිකයි උත්සව ණය ටිකයි පවරා ගැනීම 150 එකතු කරපුවාම 35750ක් අපි ණය ලබා දීම් සහ මාරු පත්‍ර මගින් අපි අපේ ණය ගොඩ වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ ආපසු අය කිරීම තියෙනවා. ආපසු අය කිරීම මම දැනට සේවය නියුතු ටික පොඩ්ඩක් කොහොම තියලා විශ්‍රාමික නිලධාරීන්ගෙන් 501ක් ලැබුණා කියලා කිව්වා ගන්න. දැන් 501 ලැබීමක්. වැඩතහනම් අයගෙන් 16ක් ලැබුණා කිව්වා. සේවය අතහැර ගියපු අයගෙන් කීයක්වත් ලැබුණේ නැහැ. 86ම එනම් අවසාන ශේෂයට යනවා. එතකොට විශ්‍රාමික නිලධාරීන්ගේ 501 තිබුණ ආරම්භයේ 501ක්ම ලැබිච්ච නිසා අවසාන ශේෂිකුත් නැහැ. වැඩතහනම් කරමු නිලධාරීන්ගෙන් 404ක් තිබුණා. ඒකෙන් 16ක් අඩු කරගන්න 388ක් තියෙනවා. ඒකට මේක මේ කෙටි ක්‍රමයකට අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ අවසාන ශේෂයේ මුළු එකතුව පාලන ගිණුම එකතුවත් එක්ක ටැලි වෙන්න ඕනේ. පාලන ගිණුම එකතුවත් එක්ක ටැලි වෙන්න ඕන. ඒත් පාලන ගිණුම එකතුව අපි කලින් සකස් කරගත්තා. කීයද? 92380යි. 92380 ඉඳන් ඉහළට ගියොත් දැනට සේවය නියුතු නිලධාරීන්ගේ ණය ශේෂය වෙනවා 91906ක්. ඉතින් 92380න් 86කුයි 388කුයි අඩු කරගත්තාම අවසාන ශේෂය 91906ක් වෙනවා. 91906ක් වෙන්න දැනට සේවය නියුතු නිලධාරීන්ගෙන් කොච්චර ණය වාරික අඩු වෙලාද කියලා ආරම්භක ශේෂයට ණය ලබා දී මාරු පත්‍ර වල එකතු කරලා 91906න් අඩු කරාම 11841ක් අපේ ආපසු අයවීම විදියට අය වෙලා තිනවා. ඉතින් මේක පාලන ගිණුමට ගිහිල්ලා තනි ඉලක්කම් හොය හදන්නත් පුළුවන්. නමුත් අපිට කෙටි ක්‍රමයට මේක බැලන්ස් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි අත්තිකාරම් බී ගිණුමක් අවසාන ගිණුමක් සකස් කරන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ සමහරලාට සිලබස් එකේ නැහැ. හැබැයි ළමයි ගොඩාක් මගෙන් අහනවා බී ගිණුමක් හදලා දෙන්න කීය දවසට මැසේජ් කීපයක්ම දානවා. නමුත් ඔයගේ පරණ සිලබස් එකේ බී ගිණුම තිබුණට අලුත් සිලබස් එකේ අත්තිකාරම් බී ගිණුම නැහැ. ඒ නිසා එන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ඉතින් කියන්න බෑ. පොඩි බී ගිණුමක් හරි දැම්මොත් ඔයාට මේ තොරතුරු අදාළ කරගෙන දැන් මේක කීපුවේ පැහැදිලි කිරීම එක්ක ඔයාට බී ගිණුමක් සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මම මේකේ පිළිතුර අප්ලෝඩ් කරන්න. මේ පිළිතුර දාපුවාම ඔයා මේ පිළිතුර print out එකක් අරගෙන බලන්න මේක ඔයාට කරගන්න පුළුවන් වෙයි.